ආයුබෝවන් ඔයාලා හැමෝටම සුබ දවසක්. ඉතින් ඔන්න අද මම ඔයාලට පෙන්නන්නේ අයිස්ක්‍රීම් ටිකක් ගෙදරින්ම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ගොඩක් අය හිතනවානේ අයිස්ක්‍රීම් හදාගන්න මැෂින් ඕනේ, ඒ වගේම කන්ඩෙන්ස් මිල්ක්, ක්‍රීම් ඔය වගේ දේවලුත් ඕනේ කියලා. ඒ වුණාට ඒව නැතුව වුණත් අපිට ගෙදර තියෙන පිටිකිරි වලින් මේ වගේ රසවත් ඒ වගේම ඊටාම පහසුවෙන් අපිට අයිස්ක්‍රීම් ටිකක් හදාගන්න පුළුවන්. අපි බලමු කොහොමද කියලා. මුලින්ම පිටිකිරි ටිකක් අරගෙන ඒකට වතුර දාලා අපි මිශ්‍ර කරගන්නවා. මිශ්‍ර කරගෙන අපි මේක ලිපේ තියලා රත් කරගන්නවා. උතුරවා ගන්න ඕනේ නැහැ. ඉතින් අවශ්‍ය කරන ද්‍රව්‍ය මම පහලින් දාලා තියෙන ඕගොල්ලෝ බලන්න. ඊට පස්සේ අපි අපේ බිත්තර කහමද සුදුමද වෙන් කරගන්නවා. වෙන් කරගෙන මේ කහමද වලට සීනි ටිකක් දාලා අපි හොඳට ඒක කලවම් කරගන්නවා. සීනි ටික දාලා කලවම් කරගත්තට පස්සේ අපි රත් කරගත්තු කිරි ටිකෙන් ඇඳක් දෙකක් දාලා මේ විදිහට තවත් කලවම් කරගන්නවා. මේක ඉතින් හොඳට කලවම් වෙන්න ඕන. ඊට පස්සේ අපි මේ මිශ්‍රණය අර ඉතුරු කිරි ටිකටම දාලා කලවම් කරගන්නවා. මේ විදිහට දැන් අපි මේ මිශ්‍රණය ආපහු ලිපේ තියලා මෙන්න මේ වගේ ක්‍රීම් වෙන තරමටම උණු කරගන්නවා. උණු කරගෙන අපි මේ වගේ භාජනයකට ඒ මිශ්‍රණය දාලා මේක කූල් වෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් අපේ සුදු මද ටිකට මේ වගේ සීනි ටික දාලා හොඳට බීට් කරගන්න. මම සීනි ටික කුඩු කරගත්තා. එතකොට බීට් කරන්න යන වෙලාව අඩුයි. මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. මැෂින් එකක් තියෙනවා නම් මේ වගේ අපිට පුළුවන් ලේසියෙන් මේක කලවම් කරගන්න. නැති වුණත් අතේ ගෑරුප්පුවකින් අපිට පුළුවන් කරගන්න. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා අපි වතුර ටිකක් දාලා ඒක උතුරනකොට අපේ අර සුදු මද මිශ්‍ර කරලා තියෙන භාජනය ඒකේ උඩින් තියලා මේ විදිහට කලවම් කරනවා. හොඳට බීට් කරනවා. ඉතින් මේක පුළුන් වගේ වෙනකම් බීට් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි අපේ සුදු මද මිශ්‍රණයයි ඒ වගේම පූල් වෙන තියච්ච කහමද මිශ්‍රණයයි එකට එකතු කරලා වැනිලා ටිකක් දාලා කලවම් කරගන්නවා ආපහු. ඒකත් අපි හොඳට බීට් කරගන්නවා. ඉතින් දැන් අපේ මිශ්‍රණය නම් හදලා ඉවරයි. අපිට තියෙන්නේ මේක ශීතකරණයේ දාලා පැය 5ක් 6ක් තියන්න. ඉතින් බලන්න කොච්චර ලේසිද කියලා මේක හදන්න. ඔයගොල්ලොත් හදලා බලන්න. හරිම රසවත් ඒ වගේම යන වියදම හරිම අඩුයි. ගෙදරදීම අපිට පුළුවන් අයිස්ක්‍රීම් ටිකක් මේ වගේ හදාගන්න. ඉතින් මාත් එක්ක එකතු වෙලා හිටියට ගොඩක් ස්තුතියි. නැවත දවසක හමු වෙමු. ආයුබෝවන්.